ජනාධිපතිවාදයට යන පියවරක් ගන්නට දැන් සාකච්ඡා කරනවා. පාර්ලිමේන්තුවට ජනවරමක් නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න. අපි මේ පාර්ලිමේන්තු ඡන්දෙත් ජනාධිපති වෙන ඡන්දෙ දුන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න. නැත්නම් විධායක ජනාධිපතිකම බාරකාර දුරයක් බවට පත් කරන්න. අද මේ දෙකම සිදු වෙන්නේ නැහැ. රජයේ සේවකයන් පත් කරන එක, පොලිසිය පත් කරන එක හැම එකම දැන් ගින් ජනාධිපතිගේ අතට දීලා. ඒ ජනාධිපති කියනවා මට 3 වෙනි වාරයක් ඕනේ, 4 වෙනි වාරයක් ඕනේ, 5 වෙනි වාරයක් ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා ඒ පාර්ලිමේන්තුව නීති විරෝධී, ව්‍යවස්ථාදායක විරෝධී වැඩ කටයුත්තක් කරනකොට ඒකේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න තමයි අපි ජනතාව එක්රැස් කරන්නේ. මම එකක් කියන්න කැමතියි. මේ සංශෝධනය ව්‍යවස්ථාවට විරුද්ධයි, ස්ථාවර නියෝග වලට විරුද්ධයි, ජනමතයට විරුද්ධයි, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. ඒ නිසා යලිත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා මේ රටේ ඡන්ද බලය ජනතාවට දෙන්න අපි පියවර ගන්නවා කියලා මම කියන්න කැමතියි. මාධ්‍ය මර්ධනය කළා, මාධ්‍ය බය කරලා, තරක් පොන්සේක හිරේට දාලා දැන් බලනවා මුළු රටම හිරේට දාන්න. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. 18 වෙනි සංශෝධනයේ නීති අනුකූල නැති නිසා පාර්ලිමේන්තුවේ අපි ගන්න පුළුවන් හැම පියවරක්ම ගත්ත නිසා දැන් අපි මේ සටන ජනතාවට ගෙනල්ලා තියෙනවා. මේ රට